හිමේෂා දිල්කි කියන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. හිමේෂා පහුගිය දවස්වල වඩාත්ම ජනප්‍රියත්වයට පත් වුණේ තුෂාර තෙන්නකෝන්ගේ නිකිණි කුසුම් ටෙලි නිර්මාණය දෙරණි විකාශනය වීමත් එක්ක. ඇය ඒ නිර්මාණයට එක්වෙනකොට සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සිසුවියක් විදිහටයි හිටියේ. 2023 අවුරුද්දේ රසඳුන පුවත්පතට තමන්ගේ සම්මුඛ සාකච්ඡාවක් දෙමින් ඇය සඳහන් කරලා තිබ්බේ ඇගේ ජීවිතයේ කඩන් වැටුණු අවස්ථාවන් එමටයි කියලා. ඒකෙදි ඇය සඳහන් කරලා තිබ්බා තමන්ගේ ගෙදර පිරිස වගේම පෙම්වතා ශක්තියක් විදිහට ළඟින් ඉන්නවා කියලා. නමුත් ඇය පහුගිය කාලෙදී සාකච්ඡාවක් දීලා තිබ්බා සාරවිටට. එහෙම නැත්නම් ලංකාදීපේ සාරවිටට. මේකෙදි ඇය කියලා තිබ්බේ තමන්ගේ පෙම්වතා ගැන. එහෙම නැත්නම් තමන් බලාපොරොත්තු වෙන පෙම්වතෙක් ගැන. ආදරේ කියන්නේ ඉතින් මේක කියලා නිර්වචනය කරන්න බැරි දෙයක්. මම ආදරයට ගොඩක් ආදරය කරන කෙනෙක්. විශේෂයෙන්ම මාව තේරුම් ගන්න පුළුවන්, මාව ඉවසන්න පුළුවන්, ඒ වගේම ආදරයට ආදරය කරන, දන්න උගත් පෙම්වතෙක් තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඇය ඒ සාකච්ඡාවේදී කියලා තිබ්බේ අන්න ඒ විදිහට. ඇය චිත්‍රපටි බලන්න ඉතාමත්ම කැමති තරුණියක්. එක හින්දි චිත්‍රපටියක් 7 පාරක්ම බැලුවා කියලා තමයි කියලා තියෙන්නේ. ඒ වගේම තමයි ඉංග්‍රීසි චිත්‍රපටි වලටත් ඇය වඩාත් කැමැත්තක් දක්වනවා. කුරුණෑගල ශුද්ධ වූ පවුලේ බාලිකාවට තමයි ඇය පාසල් ගියේ. පාසල් කාලේ Taman හරිම සුන්දර විදිහට ගත කරපු ශිෂ්‍යාවක් කියලා තමයි ඇය කියන්නේ. අදටත් පාසල් ජීවිතයට බොහෝසේ ආදරය කරන කෙනෙක් කියලා ඇය කියනවා. ක්‍රීඩාව පැත්තෙන් ඇය කරාටේ ක්‍රීඩාවත් කරලා තියෙනවා. තරග වලින් ජයග්‍රහණය කරලා සමස්ත ලංකා නාට්‍ය තරග වලින් එක දිගට ජයග්‍රහණය කරලා තියෙනවා. කරාතේ වගේම නාට්‍ය නර්තනය කියන දේවල් හරහා තමන් පාසලේ කැපී පෙනෙන ශිෂ්‍යාවක් වුණයි කියලා තමයි ඇය සඳහන් කරලා තිබෙන්නේ. පොඩි කාලේ ඩොක්ටර් කෙනෙක් වෙන්න හීන දැකපු ඇය අවසානයේදී රංගන ශිල්පිනියක් වෙනවා. පොඩි කාලේ කවුරු හරි යහුවාම ඩොක්ටර් කෙනෙක් වෙන්න, ටීචර් කෙනෙක් වෙන්න, එහෙම නැත්නම් ලෝයර් කෙනෙක් වෙන්න කැමතියි කිව්වලු. ලෝයර් කියන වෘත්තියට ඇය අදත් ආදරය කරනවා. නමුත් පාසල් කාලේ රංගනයේ පැත්තට අවධානය යොමු කරපු හින්දා ඒ ආසාව ඇගෙන් නැති වෙලා ගිහිල්ලා. ඇය කියනවා අද ඇය නිලියක් නොවුන නම් උපාධියක් එක්ක රජයේ රැකියාවක් කරන නිලධාරණියක් එහෙම නැත්නම් ගුරුවරියක් වෙයි කියලා. මේ මොහොතේ Taman නිලිය කියන තැනින් නොනවතිලා ගත්ත උපාධියෙන් ඉස්සරහට යන සැලසුම් කරනවා කියලයි ඇය මාධ්‍යට කියලා තිබ්බේ. හිමේෂා කියන එක කවුරුන් හෝ නිර්වචනය කරනවා නම් ඇය කැමතිම විදිහ දන්නවද? ඇය කියන්නේ හිමේෂා කියන්නේ මෙයා කියලා නිර්වචනය කරන්න අමාරුයි කියලා. මාත් තවම මම කවුද කියලා හොයන ගමන් ඉන්නේ කියලයි ඇය කියන්නේ. ඇය හිතන විදිහට හිමේෂා කියන්නේ ඉක්මනින්ම තරහ යන, ඉක්මනින්ම ඒ තරහ නිමෙන බොහොම සංවේදී දඟකාර ගැහැණු ළමයෙක්.